අපි බලමු රසමරස පිස්සයක් ගෙදරදී හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මේ වගේ තැටියක් අරගෙන ඒකේ බටර් ටිකක් ගා ගන්න ඕන. ඔයගොල්ලන්ට මේක රවුම් එකක් නැත්නම් කොටු එකක් හරි ගන්න පුළුවන්. ඊට පස්සේ හදාගත්ත පීසා ඩෝ එක ගෙන මේක හොඳට තුනී කරගන්න ඕන. අර ගෙදර අම්මලා රොටි තුන කරගන්නවා වගේ යට වටේ දාරේ ටිකක් මහතට තියාගන්න ඕන. හරියටම පීසා ඩෝ එකක් කොහොමද හදාගන්නේ කියලා මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒක ගිහින් බලාගෙන හදන්න. ඊට පස්සේ මේක මෙහෙම හොඳට තුනී කරගත්තට පස්සේ අපිට ගෑරුප්පුවක් ඕන කරනවා. මෙහෙම අපි ගෑරුප්පේ මේ ඩෝ එකට මෙහෙම ඇනගන්න ඕන මුළු ඩෝ එකේම. මොකද එතකොට තමයි හොඳට අර සෝස් එක කාවදින්නේ. මේ තියෙන්නේ මම හදාගත්ත සෝස් එකක්. ඊට පස්සේ මම ඒක මුළු ඩෝ එකේම ගාලා මම මේකට බෙල් පෙපර් කොළ පාට එක රතු පාට එක ගත්තා. ඒ වගේම තක්කාලි. ඊට පස්සේ මම මේකට මස්තාර් ටිකක් බෙදගෙන දාගන්නවා. ඔයගොල්ලන්ට කැමති මස්තාර් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ගෙදර හදාගත්ත චීස් දාගන්නේ. ඔයගොල්ලන්ට ඕන නම් මොසරෙල්ලා චීස් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේක oven එකේ විනාඩි 12ක් හරියටම විනාඩි 12ක් බේක් කරගන්න. ඊට වැඩි දාගන්න එපා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඉතින් කන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලොත් මේ වගේ රස පීස් එකක් ගෙදරදී හදලා බලන්න. ඒ වගේම හදලා මට හරි කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මතක ඇතුව මගේ channel එක subscribe කරන්න. උදේට ගිහින් එන්නම්. bye